විදියට පැවතිලා යන්නේ මේකේ තියෙන මේ නිර්පේක්ෂ සත්‍යයකට. ඉතින් ඒක හරිම උතුම් හරිම ආශ්චර්යයි අద్భుතයි. ඒ ධර්මය. ඒක පොතේ නැහැ. පොතේ තියෙන එකට ගන්න පුළුවන් වෙන්නේ අපි මේ භාවනාවෙන් ඒක දැක්කොත් විතරයි. ඒක තමයි ක්‍රමය. ගොඩක් ස්තුතියි. හොඳයි. සර් මටත් ප්‍රශ්නයක් තියෙනවා. මොනවද කියන්නේ? සර් මේක මම මේ මට අත්විඳින්න හම්බෙච්ච තත්ත්වයක්. දැන් අපි සර් භාවනා කරනෝනේ එක දිගටම ඉඳගෙන කෙනෙක් දැන් මනසට අපි මේ පංචස්කන්ධ භාවනාව එහෙම භාවනා ක්‍රම කරනෝනේ. ඊට පස්සේ කෙනෙක් ඉන්නවා සර් එයාට මේ දැන් හොඳටම පුළුවන් ඒක කරන්න මේ සත්‍යයක් පුද්ගලයෙක් නෑ මෙතන තියෙන්නේ පංචස්කන්ධයක් මෙහෙම හැබැයි එයාට සර් මේ සම්මුති ලෝකෙට දැන් එන්න බෑ. එතකොට එයා හැමතිස්සෙම දැන් කතා කරත් කියන්නේ අතීතයට යන්න බෑනේ වර්තමානයට යන්න බෑ එහෙම දෙයක් නැහැ. ඔයාගේ මේ අත සෙලවෙනකොට අත කියලා එකක් නෑ ඇටකටු තියෙන ඉස්සරට තේරෙනවා මං කියන්නේ. දැන් සර් මෙයාට සම්මුති ලෝකෙට එන්න බෑ. කියන්නේ කිසි කෙනෙක් එක්ක කතා කරන්න බෑ. එයා අර අතනම තමයි ඉන්නේ අවුරුදු 15ක් විතර මේ භාවනා ක්‍රම වඩලා තියෙනවා. ඒ පිළිබඳ සියලුම මේ දේවල් හරියට කියන පොත්වල තියෙන විදිහට දැන් සර් කිව්ව විදිහට ඒ පොත්වල තියෙන විදිහට. හැබැයි මේ සම්මුති ලෝකේ මිනිස්සුන් අතරට එන්න යාට තේරෙන්නේ නැහැ. ඒක මොන වගේ තත්ත්වයක්ද සර්? එයාට තියෙන தත්ත්වය ඇත්තටම හරියටම කියන්න බෑ. එයාත් එක්ක කතා කළොත් එතෙන් යමක් දැනගන්න පුළුවන්. නමුත් ඒක දන්නේ එයාම තමයි. ඉතින් ඇත්තටම අපිට දැනගන්න පුළුවන් අපිට කියන්න පුළුවන් කාරණා තමයි. භාවනා කරනකොට මුළු ලෝකෙම අත්හැරලා සම්පූර්ණ නිරෝධයෙන් ඉන්න පුළුවන් නම් Tamanට රිසි කාලයක්. එතන යා නිවනේ ඉන්නේ. එතකොට දැන් ඕනම කෙනෙක් මේ ශාරීරිය ආයු කාලේ තියෙනක ජීවත් වෙන්න ඕන නිසා නැගිටලා ආහාර පාන ගන්න වෙනවා ස්නානය කරන්න වෙනවා ඕනනම් ගමනක් දුමනක් යන්න වෙනවා එහෙම කරනකොට පරිසරයත් එක්ක ජීවත් වෙන්න වෙනවා එතකොට කරන්න ඕනේ අර විද්‍යාභාගීය ඥානවලින් යමක් දැක්කම ඒ දැකපු එකත් එක්ක වැඩ කළා එතන මේක අතාරිනවා දැන් පංචස්කන්ධයක් හදනවා මේක උපාදාන කරගන්නේ නැහැ. එතකොට එයාට පුළුවන් කෙනෙක් එක්ක කතා කරන්න. කතා කරනවා කියලා කියන්නේ අපිට විඥානයේ තියෙන භාෂාවට අදාළ දත්ත ටික පාවිච්චි කරන්න වෙනවා. ගමනක් යනවා නම් පාරේ බෝඩ් එක බලා ගන්න. ඇහැ පාවිච්චි කරලා ඒ බෝඩ් එකේ තියෙන සලකුණු ටික ගන්න වෙනවා. නමුත් ඒක ගත්තට අපි ඒක අරගෙන ඒ වැඩේ කළා එතන ඉවරයි. ඒකට ඇලීමක් හිටින්නේ නැහැ. ඒතකොට සාමාන්‍ය ජීවිතයේ රහතන් වහන්සේ කෙනෙක් වැඩ කරන විදිහට එයාට වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඔන්නම් පරිසරයට ඇවිල්ලා. එහෙම වුණාට නැත්තම් ළඟට දානමාන ටික හම්බ වෙනවනේ. ඉතින් එහෙම යන්න ඕනක් නැත්තම් එතන මේ හිතේන එක නම් ප්‍රිය කරන්නේ. රහතන් වහන්සේ කෙනෙකුට එහෙම ඉන්නත් පුළුවන්. ඒක එහෙමද කියලා දන්නේ එයා විතරයි. ඉතින් අපි ඒකට ඒ බාර දෙමු. නෑ ඒ කියන්නේ සර් දැන් එයා එහෙම නෙමෙයි දැන් මට ඇත්තම කිව්වොත් ක්ලයන්ට් කෙනෙක් කියලා කියමු සර් දැන් මට හම්බුණා එයා එක්ක කතා කරන්න මේ එයා අර අපි කියන එහෙම රහත් කියන ස්වභාවයට ඇවිල්ලා නෑ කියලා තේරෙනවා සර් එතකොට එයාට හරියට කේන්තියක් එනවා තව කෙනෙක් අර මේ සම්මුති ලෝකේ දෙයක් ගැන කියනකොට එයාගේ අර ද්වේෂයක් ඇති වෙනවා ඇතුලෙන් එහෙම දේවල් නැහැ මේකේ තියෙන පංචස්කන්ධ විතරයි. අන්න ඒ වගේ වෙනවා සර්. ඒකට දැන් මේ ඒ වගේ තත්ත්වයක් භාවනා දිගටම කරලා ආපු කෙනෙකුට කොහොමද ඒකෙන් මිදෙන්න පුළුවන්ද එයාට ඒ තත්ත්වේ?